ආයුබෝව වේවා යාළුවනේ. ලෙෂර් නොලෙජ් SL වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හැරි පොටර් කතාමාලාව ගැන. ඔබ මීට කලින් කවමදාකවත් අහලා නැති පුදුම හිතෙන රහස් කිහිපයක් ගැනයි. ඔබ දන්නවද හැරි පොටර් එකේ 7 ඉලක්කම සම්බන්ධ කරගෙන ගොඩක් දේවල් සැඟවිලා තියෙනවායි කියලා. ඉතින් ඒවත් දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි යමු අපේ වීඩියෝ එකට. ඔබ දන්නවද ඩම්බල්ඩෝගේ කාර්යාලයේ තිබුණු පරණ මන්ත්‍ර පොත් දහස් ගණන ඇත්තටම මන්ත්‍ර පොත් නම් නෙවෙයි. ඒවා සාමාන්‍ය දුරකථන නාමාවලි ෆෝන් බුක්ස්. ඒවාට පරණ ලෙදර් කවර දාලා තමයි ඒ වගේ පෞරාණික පෙනුමක් ලබා දීලා තිබුණේ. හැරි පොටර්ගේ චරිතයට රඟපෑ ඩැනියල් රැඩ්ක්ලිෆ් චිත්‍රපට මාලාව පුරාම කණ්ණාඩි කුට්ටම් 160ක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඔහු මැජික් යෂ්ටි 80ක් පමණ පාවිච්චි කරලා තියෙනවා. මෙච්චර යෂ්ටි පාවිච්චි කරන්න හේතු වෙලා තියෙන්නේ හැරි නිතරම ඒවා වලින් බෙර ගහලා තියෙනවා. ඔහු විනෝදයට මේසපුටු වලට මේ කෝටු වලින් ගහලා තියෙනවා. අන්න ඒක නිසා මේ කෝටු කැඩිලා ගිහින් තියෙනවා. එතකොට අලුත් කෝටු ගන්න වෙලා තියෙනවා. අන්න එහෙමයි කෝටු 80ක් කතාමාලාව පුරාම හැරි පාවිච්චි කරලා තියෙන්නේ. හැරි පොටර් චිත්‍රපටයේ රඟපෑ ඩැනියල්ගේ කණ්ණාඩි එච්චරටම පාවිච්චි කරේ ඇයි? ඒකටත් ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඩැනියල් හැරි පොටර් චිත්‍රපට මාලාවේ කොටස් එකින් එක වර්ධනය වැඩි වූ නිසා. ඒ කිව්වේ ඩැනියල් හැරි පොටර් 1 චිත්‍රපටයේ අවුරුදු 11ක පුංචි දරුවෙක්. නමුත් හැරි පොටර් අවසාන චිත්‍රපටයේ ඔහු අවුරුදු 21ක තරුණයෙක්. ඉතින් හිතන්නකෝ ඒ මූණේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ ප්‍රමාණයන් වලට හරියන්න කණ්ණාඩි තෝරලා ගනිද්දි අවුරුදු 10ක් කණ්ණාඩි 180ක් පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් ආසන්නතම හේතුව තමයි ඩැනියල් විසින් හැරි පොටර් ලෙස රඟපාන අතරතුරදී කතාවේ පෙන්වන ආකාරයටම චලනයන් වලදී කණ්ණාඩි කුට්ටම වැටීමයි. කණ්ණාඩි කුට්ටම වැටුනහම ඒක බිඳෙනවා. ඉතින් ඒකයි මං කිව්වේ මේක ආසන්නතම හේතුව වෙන්න පුළුවන් කියලා. කණ්ණාඩි 180ක් වෙන්න නම් අනිවාර්යෙන් ඒවා ළඟ ළඟ කැඩෙන්න ඕනේ. අන්න ඒකට මේ හේතුව වැදගත්. හැරි පොටර් චිත්‍රපට බලපු ඔයාලට නිකමටවත් හිතුනේ නැද්ද මේ කෑම ඇත්තම කෑම වෙන්න පුළුවන්ද කියලා? ඔව්, මුලදී පාවිච්චි කරේ නම් ඇත්තම කෑම තමයි. පළමු චිත්‍රපටයේ මහා භෝජන සංග්‍රහයේ තිබුණු කෑම වර්ග සියල්ලම ඇත්තම ඒවා. හැබැයි රූගත කිරීම දවස් ගණනක් ඇදුණු නිසා ඒ කෑම නරක් වෙලා මාරම දුඟදක් හැමුවලු. ඒක නිසා නළුවන්ට සිද්ධ වුණා ඒ අප්පිරියා සහගත ගඳ විඳගෙනම රඟපාන්න. ඊට පස්සේ මේ කතාවේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා තියෙනවා මේ ඇත්තම කෑම වෙනුවට ප්ලාස්ටික් ආහාර භාවිතා කරන්න. ඔබ දන්නවද හැරි පොටර් චිත්‍රපටවල හොග්වර්ට්ස් මායා පාසලේ දර්ශන රුගත කරන අතරතුර සිසුන් ලෙස රඟපාන දරුවන් ඔවුන්ගේ මේස මත තබාගෙන කරමින් සිටින්නේ ඇත්තම පාසල් වැඩ බව. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය වෙලා තිබ්බේ පාසල් පසුබිම ඉතාමත් තාත්විකව පෙන්වන්නයි. එනිසා රූගත කිරීම අතරතුර නළුවන්ට ඔවුන්ගේ සැබෑ පාසල් වලින් ලැබුණු හෝම්වර්ක් කරන්න ඉඩ ලබා දුන්නා. ඉතින් චිත්‍රපටයේ ඔබ දකින ඒ දරුවන් පාඩම් කරන දර්ශන ඇත්තටම ඔවුන් සැබෑ පාසල් වැඩ කරන අවස්ථාවන්. මේ රහස් ගැන දැනගන්න ඔයාලගේ ඇස් දෙක ගොඩක් තියුණු වෙන්න ඕනේ. ඒ වගේම ඔයා බුද්ධිමත් වෙන්නත් ඕනේ. මොකද ඒවා කතාව ඇතුළෙම සූක්ෂමව හංගලා තියෙනවා. බලන්න මේ රූපේ තියෙන හැරිගේ නිල් පාට ෂර්ට් එක දිහා. ඔබ හැරි පොටර් චිත්‍රපට මාලාවේ පෝස්ටර් ඕනම එකක බැලුවොත් ඔබට දකින්න පුළුවන් මේ ෂර්ට් එක. හැරි සෑම කතාවකම හැඳ සිටිනුයේ එකම විලාසිතාවක ෂර්ට් එකකි. ඉතින් මේකෙන් මවක් අහිමි දරුවෙකුගේ ජීවිතය නිරූපණය කරනවා.
ලුසියස් මැල්ෆෝයිගේ දිගු සුදු කොණ්ඩය මුල් පිටපතේ තිබූ දෙයක් නෙවෙයි. මැල්ෆෝයිගේ චරිතයට පනපවන නළු ජේසන් අයිසැක්ස් විසින්ම තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. තමන් හැරිට වඩා උසස් බව පෙන්වීමට හැරී දෙස බලන විට ඔහු නාසයෙන් පහළ බැල්මක් තමයි හෙලන්නේ. හැරී පොටර් කතාමාලාවේ හංගපු 7. හැරී පොටර් කතාව පුරා සැඟවුණු 7 ඉලක්කමේ රහස ගැන ඔබ දන්නවද? හැරී පොටර් විශ්වය තුළ 7 කියන්නේ හුදු ඉලක්කමක් නෙවෙයි. මුළු කතාවම එකට අමුණන ප්‍රධානතම මන්ත්‍රමය බලවේගයයි. ජේ.කේ. රොලින් මෙනවිය මේ අංකය කොතරම් දුරට භාවිතා කර තිබෙනවාද කියනවා නම් ප්‍රධාන පොත් මාලාව 7ක් වන අතර හොග්වර්ට්ස් අධ්‍යාපන කාලයත් වසර 7කි. චිත්‍රපටවල හැරිගේ ක්විඩ්ච් නිල ඇඳුම් අංකයත් 7යි. ඔහු සිය පළමු තරඟයේදී ගෝල්ඩන් ස්නිච් එක අල්ලාගන්නේද 7 වැනි මිනිත්තුවේදීය. මෙම 7 අංකය හැරිගේ ජීවිතයටත් තදින්ම බැඳී පවතිනවා. ඔහුගේ උපත 7 වැනි මාසයට එහෙම නැත්නම් ජූලි මාසයට යෙදිලා තිබුණා. ඒ වගේම මවගේ ආරක්ෂක මන්ත්‍රය වයස අවුරුදු 17 වන තෙක් හැරීට බලපැවැත්වීම සහ ඔහුගේ දෙමව්පියන් සිය ප්‍රේම සම්බන්ධය ඔවුන්ගේ 7 වැනි පාසල් වසරේදී ආරම්භ කිරීම ඊට උදාහරණයි. අවසානයේදී කතාවේ දුෂ්ටයා වන වෝල්ඩමෝට් පවා තම ආත්මය කොටස් 7කට හෝක්‍රක්ස් 7කට බෙදීමට තීරණය කළේ එය වඩාත් බලගතු මන්ත්‍රමය අංකය ලෙස සැලකූ බැවිනි. මේ අනුව ක්විඩ්ස් කණ්ඩායමක සිටින ක්‍රීඩකයින් 7 දෙනාගේ සිට හොග්වර්ට්ස් මාලිගාවේ මහල් 7 දක්වාම මෙම රහසිගත අංකය විහිදී තියෙනවා. ඔයාලත් ආසාවෙන් කොච්චර උනන්දුවකින් හැරි පොටර් ෆිල්ම් සහ පොත් කියෙව්වත් මේ රහස දැක්කේ නෑ නේද? හැරි පොටර් කතාමාලාවේ සෙවරස් ස්නේප් කිව්වහම අපිට මතක් වෙන්නේ අමුතු මිනිසෙක්ව. නමුත් සෙවරස් ස්නේප්ගේ රහස ගැන කිව්වොත් සෙවරස් ස්නේප්ගේ රහසය යනු හැරි පොටර් කතාමාලාවේ එන වඩාත් හැඟීම්බරම හෙළිදරව්වයි. ඔහුගේ ජීවිතයේ ලොකුම රහස වූයේ හැරීගේ මව වන ලිලි පොටර්ට කුඩා කල සිටම තිබූ අසීමිත ආදරය වන අතර ඇය මියගිය පසුව පවා ඔහුගේ පැට්‍රනෝස් බලවේගය ලිලිගේ මුව දෙනක ස්වරූපය ගැනීමෙන් එය සනාථ වේ. අනික් දේ තමයි හැරි පොටර් කතාමාලාවේ ආරම්භය. ස්නේප් පළමුවෙන්ම කතා කරපු කොටස. ඒ ආරම්භයේදී ස්නේප් හැරීටත් නොදැනී හැරීට හැරීගේ මවගේ මරණය ගැන කනගාටුව ප්‍රකාශ කළා. ඒක වෙනම අපූරු සංවාදයක්. ඒ වගේම ලිලිව මරා දැමීම නිසා වෝල්ඩමෝට්ගෙන් පලිගැනීමට සහ හැරීව ආරක්ෂා කිරීමට ඔහු ඩම්බල්ඩෝර් සමග එක්ව රහසිගත ද්විත්ව ඒජන්තවරයෙකු ලෙස ක්‍රියා කළේය. පිටතින් හැරීට දැඩි ලෙස අකමැති බව පෙන්වුවද ඔහු හැම විටම හැරීගේ ජීවිතය ආරක්ෂා කළ අතර අවසානයේ ඩම්බල්ඩෝව මරා දැමුවේ පවා ඔහුට වූ පොරොන්දුවක් ඉටු කිරීමට සහ වෝල්ඩමෝට්ගේ විශ්වාසය දිනාගෙන සිටීමටය. කෙටියෙන්ම කිවහොත් ස්නේප් යනු තමා ආදරය කළ තැනැත්තිය වෙනුවෙන් තම මුළු ජීවිතයම රහසක් ලෙස තබාගෙන කැප කළ අසමසම චරිතයකි. වීඩියෝ එක නම් ඉවරයි. ඉතින් අද මම කියපු මේ රහස් අතරින් ඔයාලව වැඩියෙන්ම පුදුම කරපු රහස මොකක්ද? නැත්නම් මම වීඩියෝ එකේ නොකියපු ඔයාලා විතරක් දන්න තවත් රහස් තියෙනවද? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මම ඒ හැම එකක්ම කියවන්නම්. ඉතින් මේ වගේ තවත් අරුම පුදුම සැඟවුණු දේවල් දැනගන්න කැමතියි නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් බටන් එකත් ඔබාගෙනම යන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. යන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දන්නවද සෙවරස් ස්නේප්ගේ චරිතය කරන රිචඩ් හැරිස් ස්නේප්ගේ රහස දැනගෙන හිටියේ කතෘ ජේ.කේ. රොලින් මැතිනියගෙන් විතරයි කියලා. එහෙනම් ඒ රහසත් එක්කම අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.